හෙල්ලෝ යාළුවනේ ඔන්න ඉතින් අදත් අපි බලන්න යන්නේ ෆ්‍රී ෆයර් එකේ අපේ අලුත්ම පාර්ට් 2 වීඩියෝ එක. ඉතින් අපි බලමු. විනාඩි 4ක වීඩියෝ එකක්. හුස්ම ගන්නවා මොකක් කීතුද කොයිද? බලමු. පැන යන්නේ කෙලින්ම දැක්කනේ. ඌ ගල් වෙලා නිවන් එතන. ඌ ගල් කරාම යන. ගලක් වෙලා ඌ එතන ගලක් වෙලා. ඔලු නෑ කියේ නේද ඒලාන. හරි මේ දෙවනි මැච් එකේ ඉතින් අපි බලමු. මොනවා වෙයි කියලා මෙතන. ඔයගොල්ලෝ ලයික් කරේ නැත්නම් ලයික් කරන්න අනිවාර්යයෙන්. වීඩියෝ බලන උනාට ඔයගොල්ලෝ ලයික් කරන්න. ඔයගොල්ලෝ ලයික් එක දැම්මොත් තමයි වීඩියෝ එක තව කෙනෙක් නිසා ලයික් හරි මචං ඒකේ තු ගල් වෙලා හිටියේ. බලමු මෙයා නැගිටීද කියලා ගල්. මොන මගේ බණී කිට් එක මට සුපිරි නේද? ෆුල් බණී නෑ ඉතින් ගණන් ගන්න එපා. උරුවේ ෆුල් බණී ඉන්න. ඒක නෙවෙයි ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. මේ පොල් බූරුවගේ වීඩියෝ බලන්න ඔයගොල්ලෝ සෙට් වෙලා ඉන්න. තියාලුනේ මේ වගේ කිට් ඕන්න ඕල් දැම්ම ලයික් කරන්න. ඊළඟ වීඩියෝ එකේ අපි ගේනවා අනිවාර්යෙන් ලයික් කරන්න එන. දැන් ගහගෙන ස්වදින්නේ නෑ. තාම අන්න අරුට පනාවද කොයි නෑ. බොරුවක් කරන්නේ ෆ්‍රෙන්ඩ්. දැන් ඉඳ වෙලාවට තියලා තිබ්බේ නැත්තම් කනවනේ දොබින් යන්න මචං. ගල් වෙලා ඉන්නේ බොරුවට අපි ළඟට ඇවිල්ලා තියෙනවනේ. ඌ ඒක හිතන් ඇවිල්ලා තියලා තමයි ඉන්නේ. දන්නවද යාළුවනේ? ඔයගොල්ලොත් එම වුණොත් යන්නේ ඒවා ගල් වෙලා ඉන්නවනම් ඈත ඉඳන් ගහන්න. දැන් එයා ඉන්නවා. බලමු මේක මෙයා දිනයිද කියලා. ඔය යකෝ බිමට නෙමෙයි වෙඩි තියන්නේ උඩට. අම්මා. අඩෝ ඕල් එක බං. මේ ඕල් එක පහල කමෙන්ට් එකක් දාන්න යන්න තියනවා කියලා. එතකොට තමයි අඩෝ සිරාට මු මැරෙන්නේ නැද්ද ඔය මම හිතන්නේ. පැන්න උට්ට අදින්නා අයියෝ මේ ඇතුළේ වෙන්නේ. කමන්නේ. අපි ගහනවා. ඉන්න මොනහ ගන්නද බං තෝන්නේ ඇතුළේ නම් ගහන දියන්කෝ. පොල් බූරු වගේ. පොල්ම බූරු. තව ගහපන් අපොඩි. තව ගහපන් අපුඩි ගහලා දැන් කන්න වගේ යන්නේ මට පේන විදියට. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ස්කිල් එක. ඒ කැරක්ටර් දැන් නෑ මචං මේකේ. ඉන්න කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාන්න ඉන්නවා කියලා. බලමු. මූ නෑ මෙතන. ජීප්ටි ගහන්න ඕනේ. නැත්තම් දන්නවනේ අල්ල කරගන්න ඊයොත්. උගිත් ඒ බෝල් එකම එනේ මචං. දැක්කනේ ගොඩක් කට්ටියට ඒ බෝල් එක දින ඕගොල්ලෝ තිබ්බ නැත්නම් ගහපන්. ඕ යද්දි අර කෑව නේද? මොකද්ද බගනම පුඩා වන්නේ කියලා ගාලා ඩෝ පුඩා දැන් උඹට දෙනම් පුඩියක් හරිද? පුඩා පුඩිය එක්කනේ නිවන්නේ EWN මාන් යන්නේ බණි කිට්ටේ දාගෙන අයියෝ ආයෙත් ගල් වෙලා බම් මේ මොකීද දෙමු. දැන් ඔයගොල්ලෝ කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා තියාගන්න හැමෝම. තව හොඳ ෆ්‍රී ෆයර් වීඩියෝස් එනවා. ඒක නිසා හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපුඩියක් ගහලා ගෙලින්න කියලා. මේ වාසන් ඉතින්